අයිබෝවන් SLTUK YouTube channel එකට අද දවසේත් ඔයගොල්ලන්ව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් කෙටි වීඩියෝ එකක් ගොඩක්ම කෙටි වීඩියෝ එකක් දාන්න හිතුණා. ඉතින් මේ වීඩියෝ එක කරන්න හිතුව ප්‍රධානම කාරණාව වෙන්නේ මේ මාසයේ ආරම්භ වීමත් එක්ක. ඒ කියන්නේ මේ යන්නේ ඔක්තෝබර් මාසය. ඔයගොල්ලන්ට මතක ඇති නැත්නම් ගොඩක් දෙනෙක් මේ විදිහ අහපු දේ තමයි ඔක්තෝබර් මාසය කියලා කියන්නේ ටිකක් ජනප්‍රිය මාසයක්. ඔක්තෝබර් නොවැම්බර්. මොකද ග්‍රීන් කාඩ් එක හැමෝම දන්න DV ලොටරි එක. ඉතින් ඔක්තෝබර් වල තමයි ආරම්භ වෙන්නේ. ඔක්තෝබර් පළවෙනි සතියේ ගොඩක් දුරට 6-7 වගේ දවස්වල තමයි මේක ආරම්භ වෙන්නේ. ඉතින් ඔගොල්ලෝ බැලුවොත් එහෙම ඔෆිෂියල් වෙබ්සයිට් එකට ගිහිල්ලා ඔයගොල්ලන්ට මේ පැත්තෙන් පේන්නේත් ඒක. එතකොට තවමත් මේ ඔෆිෂියල් වෙබ්සයිට් එකේ ලින්ක් එක එහෙම නැත්නම් පෝර්ටල් එක ඕපන් වෙලා නැහැ ඔයගොල්ලන්ට ග්‍රීන් කාඩ් එකට ඇප්ලයි කරන්න. ඉතින් මේක නිසා ගොඩක් දෙනෙක් කලබල වෙලා මගෙන් අහපු දෙයක් තමයි මේ ග්‍රීන් කාඩ් එක මේ අවුරුද්දට නවත්තලාද එහෙම නැත්නම් දිගටම නවත්තලා දාලාද මොකද්ද වෙලා තියෙන්නේ කියලා. ඉතින් ඒක ගැන ටක් ගාලා ඔයගොල්ලන්ට කියන්න හිතුණා. ඉතින් ග්‍රීන් කාඩ් එක නවත්තලා නැහැ. එහෙම කිසිම ඔෆිෂියල් අප්ඩේට් එකක් දැනුවත් කිරීමක් කරලා නැහැ. වෙනස තියෙන්නේ මේක මොකක් හරි ඒගොල්ලන්ගේ එක්ක ටෙක්නිකල් ඉෂුව එකක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඒගොල්ලෝ මේක පොඩ්ඩක් පෝස්ට්පෝන් කරලා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මොනවා හරි ඒගොල්ලන්ගේ අභ්‍යන්තර ගැටලුවක් නිසා නැත්නම් ගවර්න්මන්ට් වල මොනවා හරි ඩිසිෂන්ස් වෙන්න පුළුවන්. ඉතින් මේ වගේ රාජතාන්ත්‍රික මට්ටමින් සිදුවෙන වෙනසක් වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ USA වල සිද්ධ වෙන මොකක් හරි වෙනසක් එක්ක මේ සැරේ පොඩ්ඩක් ඩිලේ වෙලා තියෙනවා. ඉතින් ඒ විතර නෙමෙයි මේ සැරේ ග්‍රීන් කාඩ් එකට ගොඩක් ලොකු වෙනස්කම් ඇතුළත් වෙනවා කියලා තියෙනවා. ඒ වගේම තමයි ඩොලර් එකක charge එකක් අය කරන්නත් ඒගොල්ලෝ අදහස් කරලා තියෙනවා. ඉතින් ඒක ගැන තාම අපිට අප්ඩේට් එකක් කියලා නැති හින්දා හරියටම කියන්න බෑ. ඉතින් මේ ඩොලර් එක ගන්නේ එක ඇප්ලිකේෂන් එකකට දෙන්න නැත්නම් ඇප්ලිකේෂන් එකට ඇතුළත් කරන පුද්ගලයන් ගණනටද කියලා අපි දන්නේ නැහැ. ඒක අප්ඩේට් එක ආවට පස්සේ කියන්නේ මේක ඕපන් වුණාට පස්සේ මම ඔයගලන්ට කොහොමද වීඩියෝ එකක් අරගෙන එනවා කොහොමද ඇප්ලයි කරන්න කියලා. ඉතින් ඒ වීඩියෝ එකේදී පැහැදිලි කරන්නම් මේකේ මොනවද වෙලා තියෙන්නේ කියලා. ඉතින් කොහොම හරි දැනට ඒ අප්ඩේට් එක තාම ඇවිල්ලා නැහැ. කියන්නේ පෝර්ටල් එක ඕපන් වෙලා නැහැ. ඩොලර් එක ගැන පොඩි අදහසක් ඇවිල්ලා තියෙනවා සහ ආරංචි තියෙනවා. ඒ වගේම තමයි නැවත වතාවක් කලින් තිබුණ විදිහටම පාස්පෝර්ට් නම්බර් එක ඇතුළත් කරන්න සිද්ධ වෙන කියන කතාව දැනට ආරංචි මාර්ග ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ ඉදිරියේදී ඔයගලන්ට මේ අප්ඩේට් එකකින් පස්සේ හෝ මේ ඩිලේකින් පස්සේ ඔයගලන්ට ග්‍රීන් කාඩ් එක ආරම්භ වුණාට පස්සේ ගොඩක් දුරට පාස්පෝර්ට් නම්බර් එකක් අවශ්‍ය වෙයි. නැවත වතාවක් අර කලින් අවුරුදු දෙකේ තිබුණේ නැහැ. නමුත් දැන් ඔන්න ආපහු ඔයගලන්ට පාස්පෝර්ට් නම්බර් එක අවශ්‍ය වෙයි කියලා තමයි කියන්නේ. එහෙම ආරංචි ටිකක් තියෙනවා. ඉතින් මේ හැමදේම ගැන පොඩ්ඩක් කියන්න හිතුණා. ගොඩක් අය කලබල වෙලා නිසා. ඉතින් එහෙනම් සූදානම් වෙලා ඉන්න ග්‍රීන් කාඩ් එක ආරම්භ වෙච්ච ගමන් ඔයගලන්ට වීඩියෝ එකක් අරගෙන එන්න. එහෙනම් අදට ගිහිල්ලෙන්නම් ඔයාලා හැමෝටම සුබ දවසක්. අපි තවත් දවසක හමු වෙමු.